TDM සෙට් එක නේද? අම්මට හවුටු. බඩු පාරක් ගහන්න නැහැ කිව්වොත් මම පුකෙන් hina වෙන්නේ ආයේ. මන් තක්කෙට අම්මා බයින පාරක් බන වෙනයි බං තන්නේ කර කඳුවලක් නෑ ඉන්නේ. ලැජ්ජ නැද්ද බං මේ අනිත්තුන්ට හැක් ගහනවා පුක දෙනවා කඩක් නැති වෙනෝ යකෝ. මැක්කඩ බඩුවත් ඒතියේ දින පිස්සු හැදෙනවා. කැරියම් බඩු පාරක් යව්වේ. ආපු ගමන් ඔළුවට. අනිත් එකෙක් ගහපුවම පැනල් ගගා පෙනියෙන් දෙනවා පැනල් කාරයෝ දාන ගේම් එක ගහනවා. උන්ට වඩා අපන් ෆෑන්ස් රෝරහක්නේ එලිමිනාටික් ගොන් කැරිය. මොනාද හුත් මේ දැක්කද මේ පොන්න 346 මචං අපිට ඕක කරනවා. හේතු ඇතුම පින්නලා කවකට ඔය ටයිකෝඩ් යකෝ අපි වචනයක්වත් කියන්නේ මේ යකෝ මේ මොකද කාප්පෝ මචං මට ටෝක් කරන කුණු අරපෙන් හරිද මොන පොන්නේද බං මේ 346 මන්දි බුද්ධිගේ එපා මචං මේ අද ඊයේ මේ ස්ට්‍රීම් කරන්න පටන් අරගෙන මේ මාවරන් ටෝක් කරන්න එන්න එපා මේ අනික මේ අපි මේ වචනයක් කියලා නෙමෙයිනේ හේතුවක් නැතුව මචං එල්ලෙන්න එනවනම් ඒ අවදාන ගණිකාව BR එක නම් හම්බෙන්න එපා කියපන් ඒ වෙන මුකුත් නෙමෙයි බං තියෙන්නේ කාපු දුක බං ඒකට කියන්නේ සරලවම ටවර් පැත්තෙන් යන්න රොටේට් එකක් ගමු ටවර් පැත්තේ නැත්තම් කොහොම පීක් අදිනවද අපි ක්ලොක් ටවර් පැත්තෙන් යන්න ක්ලොක් ටවර් පැත්තේ රොටේට් එකක් දාමුනේ නයිස් අයියෝ ආගේ ෆෝන් නම්බර් එක මං ගාව කියලා දාම මෙස්සේ හොඳයි ආසන්න කුඩ ආසන්න එකේ එනිමි අම්මට දිවේ උඩ ආසන්න එකේ එනිමි එකෙන් නොක් බා රස් කරමු ඔච්චර ගහන්නේ කොහොම එහා පැත්තේ ඉන්නේ ඩැමේජ් කියන්නේ උට බලු ඩැමේජ් පට්ට ඩැමේජ් අයියෝ මේවා ගහන්නේ M2 විතර දුරන් ළඟ මේ TDM සෙට් එක නේද? අම්මට හවුටු. බඩු පාරක් ගහන්න නැහැ කිව්වොත් මම පුකෙන් hina වෙන්නේ ආයේ. අම්මා බඩු පාරක් ගහන්න. තන්නේ කර මේ කඳුවලම නෑ ඉන්නේ. ලැජ්ජ නැද්ද බං මුන් මේ අනිත්තුන්ට හැක් ගහනවා පුක දෙනවා. යකෝ. පිස්සු හැදෙනවා. කැරියම් බඩු පාරක් යව්වේ. ආපු ගමන් ඔළුවට. පොඩ්ඩක් අම්මට. පිස්සු. අනිත් එකෙක් ගහපු ගමන් පැනල් ගගා පෙනියෙන් දෙනවා පැනල් කාරයෝ දාන ගේම් එක ගහනවා. මෙලෝ රහක්නේ එලිමිනාටික් ගොන් කැරියා. උත්තර. දැක්කද? එනිගේ ළඟට ගියා විතරනේ. ළඟට ගියා කියන්නේ මම දුර හිටියේ මට එක ෂොට් එකකින් යවුවා හෙඩ් එක. මම බැලුවා සැගී ළඟට ගියා මොකොත් කරගන්න බැරුණා මාත් ගියා මොකොත් බෑ. ඊට සෙනික්ස් ආවා. සෙනික්ස්ුත් ඒ වගේමයි. ඔව් නිකන් ෂෝට් හරියටම ගන්න. මහලකට කියන්නේ නම් කවුරු එකෙක් ගහපු ගමන් පැනල් ගගා. වන් ෂෝට් නේ. පැනල් කාරොත් එක ගහන්නේ. පැනල් දාගෙන. මේ දැක්කද මේ පොන්න 346 මචං අපිට ඕක කරනවා යකෝ අපි වචනයක්වත් කියන්නේ මේ යකෝ මේ මොකද කාබ්බෝ බා පැනල් එකේ ප්‍රශ්නේ බන් තියෙන්නේ මේ අයියෝ මැච් එක ගන්න අපිට මචං හරිද අපිට කියන්නේ කෙලින්ම මට මේ මචං මට ටෝක් කරන කුණු අරපෙන් හරිද මොන පොන්නේද බං මේ 346 අයියෝ මන්දි බුද්ධිගේ බා මේ ෂොට් එකක් වැදුනා කියලා මචං හැක් කියලා මචං මේ කුණු අරපෙන් බයිනවා බං අපිට මම සාමාන්‍යයෙන් බයි ස්ට්‍රීම් එකේ නෙට්ට මම බයින්නේ නැහැ ලේසියකට මට දෙයක් කරොත් ඉතින් මචං මේ ඔළුවට මේ ඔළුවට අත හොදන්න නම් දෙන්නේ නැහැ අඩ කසුන්නයි මොකද වෙන්නේ බෝඩර් එක කසුන්නයි මේ ආවංගෝ මේ ඒ සුබ ගහන කැල්ල නැද්ද බය එතන ගහලා මේ ඒක නැද්ද රෙකෝඩ් කරලවත් නැද්ද මම මේක දානවා මචං මේ ඒ රෙකෝඩ් කැල්ල තිබ්බනම් මේ හැක්ද නැද්ද කියලා ඒම කරලා ගහන්න ඒක තමයි ඒක නැද්ද කියලා අහන්නේ මට ඒක මීටර් නෑ බා මම දවස කියන්න මම දවසයි වෙලාවයි කියන්න ඔව් ඒවල හිස්ටරි එකෙන් බලන්න හිස්ටරි නෑ බං ඔබ මැච් ගොඩක් අනේක මං එහේ අරුගේ කවුන්ට් එකෙන් බා කාගේද අෆීගේ එකෙන් අෆී අයියාගේ එකෙන් ආ හිස්ටරියෙන් යනවා බං ඒක ගොඩක්
මැච් ගහන්න පල්ලයට නුඹ රෙකෝඩ් එක මේ සේව් කරගත්තා නම් ඕන් අවුලන්නේ. මොකෙද්ද වන්දන්නේ ගෝතෙක් කාලෙකට පස්සේ මේ පැත්තට ඇවිල්ලා ඉවරලා මචං මේ අපිව ටෝක් කරනවා. අපි අවුරුදු 5-6ක් මචං එක දිගට මේ හරිද? මොන පොන්නේද්ද බං ඌ? ගන්න කියලා අපි මොනවද කරන්නේ? ඌ අර ස්කෝප් කරනවා බං මේ ඔබ්සර්වේටරි ඉන්න එකට ඌ අපරේ වගේ මචං ඔබ්සර්වේටරි ඉන්න එක ආවා. මචං මේ අද ඊයේ මේ ස්ට්‍රීම් කරන්න පටන් අරගෙන මේ මාවරන් ටෝක් කරන්න එන්න එපා. මේ අනික මේ අපි මේ වචනයක් කියලා නෙමෙයිනේ. අනික ඌ ප්‍රූෆ් තියනවා නම් කිව්වට කමක් නැහැ බා උඹට. අර වදින ෂොට් එකකට කියන්නේ. ඔව් හරි ඒක හැක් වගේමයි කියන්නේ ඌට කන්ෆර්ම් කරන්න. ඒක ඉන්න අනිත් තුනුත් තුල් පන්දන් දෙනවා බොරුවට. හරිද? වටේ ඉන්නේ අමු ගොන්නු ටික. වටේ ඉන්නේ අමු ගොන්නු ටික. අයියෝ අයියෝ. මෝ ගහන්නේ අරුන්ට ෂොට් කීයක්ද මන්ද ගහනවා මිස් වෙනවා. හරිද? අරුන් ඒව කියන්නේ නැහැ බං. පැනල්ලා එකක්වත් මිස් වෙන්නේ බේ එහෙනම් බේ ආවංගෝ අර එතනම ගහනවා ඉසුරුවා නන්ස්කෝප් එකක් අර කිලෝමීටරයක් විතර ඉන්නේ ගෙට්ට හරිද වෙලාවට ඒක වැදුන්නේ නැත්තේ මං කරුමේට හරි මං ඔහේ නිකන් ආදලෙන් ගහන්න නන්ස්කෝප් එහෙම දැම්පලා ඉවරයි අයියෝ අයියෝ නඩු දානවා ඒද කියන්නේ මානසික ලෙඩ්ඩු බා මචං ස්ට්‍රීමර් කෙනෙක් වුණාම තවත් ස්ට්‍රීමර් කෙනෙක්ට මචං වැරද්දක් තිබ්බ හෝ නැතා මචං රෙස්පෙක්ට් කරන්න ඕනේ හරිද ඒ කියන්නේ හේතුවක් නැතුව මචං එල්ලෙන්න එනවනම් ඒ අවදාන ගණිකාවක් මට අපරද්දියන් සිග්නල් හදන්න බලාගෙන ඉන්න සෙට් එකම ෂෙයා පාරක් දාමු මචං කට්ටිය ලයිව් එකට ලයික් එකක් දාමු සබ්ස්ක්‍රයිබ් පාරක් දාමු මචං කට්ටිය ඔක්කොම ලයිව් එකට ලයික් එකක් දාමු BR එක නම් හම්බෙන්න එපා කියපන් ඉදත් ඉතින් ඒ වෙන මුකුත් නෙමෙයි බං තියෙන්නේ කාපු දුක බං ඒකට කියන්නේ සරලවම ඉතින් එතන මායාලුවේ තනියම එතන ගහුවේ ඌත් ගහුවේ M2 විලයන්නේ ඌට ගහන්න බැරි ඇයි මුට ගහන්න පුළුවන් එහෙම සීන් නැත් තියෙන්නේ අපිට ගහන්න බැරි ඒ දුක තියෙන්නේ ඔය තියෙන්නේ වෙන මුකුත් නෙමෙයි බං ඔය තියෙන්නේ මේ පොඩි ඇරියස් එක දැන් උඹලා දන්නව මතකද දන්නේ මම දන්නේ ටීම් එකට ටොප් කරන්න හදන්නකෝ කියලා දානවා මේ කට්ටිය ලයිව් එකට ලයික් එකක් දාමු මචං 18+ ඔය යන්නේ ඒ නිසා ඒ සීන් එක කියලා නේද වයින්නේ සමහර වෙලාවට ඔව් ඒක තමයි මොකක්ද ඒ සීන් එක අර නමක් කියනවානේ මොකක්ද උඹේ නම කියන්නේ ඉස්සරහින් ආව් එන අල්ලපවතනි මේ කට්ටියම ෂෙයා පාරක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාමු මට උත් එක්ක බං කිසි ප්‍රශ්නයක් නැහැ හොදේ මට උත් කිසි ප්‍රශ්නයක් නැහැ මේ අපි ලයිව් එක මචං උණුයි අපි එක මැච් එක සෙට් වෙලා අපි දන්නෙත් නැහැ උන් ඉන්නේ කියලා කොහමරි ඒසා ෂොට් එකක් ගන්න ස්කෝප් කරලා හෙඩ් එකක් ගන්නෙ ඒකට මචං මටත් බැනලා ඒස්ටත් බැනලා පැනල් පින්නොත් ඒ ගහනවා කියලා පට්ට කුණු හරපෙන් බයිනවා මචං හරිද මේ උඹලා කියපන්කෝ කවුද ඔන්න පටන් ගත්තේ කවුද කියලා මතක තියාගනින් නැත්තම් මේ අපේ උන්ට මචං ඒකටත් මම තමයි පටන් ගත්තේ කියයි ඕන්න වීඩියෝ ක්ලිප් මෙහෙට එනිමි ආවා බේ මෙතනට පින් එක ආවා අරට එම අරුන්ට එක මෙතන සෙට් එක ඉවරුණානේ ගහගන්න බැරුණා මෙතන දම්බෝ තනිකර ලල්ලන්න යන්නේ මට උත් එක්ක බං කිසි ප්‍රශ්නයක් නැහැ හොදේ මට උත් කිසි ප්‍රශ්නයක් නැහැ මේ අපි ලයිව් එක මචං උණුයි අපි එක මැච් එක සෙට් වෙලා අපි දන්නෙත් නැහැ උන් ඉන්නේ කියලා කොහමරි ඒසා ෂොට් එකක් ගන්න ස්කෝප් කරලා හෙඩ් එකක් ගන්නෙ ඒකට මචං මටත් බැනලා ඒස්ටත් බැනලා පැනල් පින්නොත් ඒ ගහනවා කියලා පට්ට කුණු හරපෙන් බයිනවා මචං හරිද මේ උඹලා කියපන්කෝ කවුද ඔන්න පටන් ගත්තේ කවුද කියලා මතක තියාගනින් නැත්තම් මේ අපේ උන්ට මචං ඒකටත් මම තමයි පටන් ගත්තේ කියයි මේ වගේම මොටිවේෂන් විඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්න දැන්ම ZXFF YouTube channel එක subscribe කරලා bell icon එකත් press කරන්න